අධ්‍යාපනය ලබා ගන්නකොට අපි අධ්‍යාපනය ලබන්නේ කොතනින්ද කියන කාරණය පිළිබඳව අපි මූලික අවධානයක් දෙන්නට ඕනකමක් තියෙනවා. මොකද වර්තමානයේ වෙන විටදී රැකියා අවස්ථා කියන දේ මේ දේශීයව විතරක් ව්‍යාප්ත වෙලා තියෙන දෙයක් නෙමෙයි. අපි විටකදී ජාත්‍යන්තරය පිළිබඳව අවධානය යොමු කරමින් අපේ අධ්‍යාපන කටයුතු වලට අපි යොමු වෙන්නට උවමනාවක් තිබෙනවා. එතකොට තමයි අපිට දේශීය විතරක් නෙමෙයි ලෝකය ජය ගන්නට පුළුවන් වෙන්නේ. දැන් එහෙම අධ්‍යාපනය ගැන හිතන අයට දැන් මේ දවස්වල විභාග කටයුතු එහෙම අවසන් වෙලා අධ්‍යාපනයේ නව මාවත් හොයන අයට ඉතාමත්ම වටින පණිවිඩයක් තමයි අපි දෙන්නට සූදානම් වෙන්නේ. අපි කතා කරන්න සූදානම් වෙන්නේ ESOFT Uni School of Business and Law. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ආයතනය පිළිබඳව අපි කතා කරනවා. මේ ගැන කතා කරන්නට අපි මැදිරියට ආරාධනා කරා ආචාර්ය දිලින හේලත් උපකුලපති නියෝජ්‍ය ESU කොළඹ අයිබෝන් සුබදැසක්. එතකොට අපිත් එක්ක ඉන්නවා දිලිනි එදිරිසිංහ මෙනවිය ප්‍රධානී පශ්චාත් උපාධි ඒකකය එත් එක්කම කතිකාචාර්ය අයිබෝන් සුබදැසක්. හොඳයි. දැන් මේ ESOFT Uni School of Business and Law දැන් ලංකාවේ අධ්‍යාපනය ලබන්නට අපිට ආයතන බොහොමයක් තියෙනවා. විවිධ ආයතන තියෙනවා. විවිධ ආයතන වලට අපිට යන්නට ආරාධනාත් ලැබෙනවා. මෙතන සුවිශේෂ වෙන්නේ කොහොමද? දැන් දෙමාපියෝ දරුවෝ මේ ගැන තීරණයක් ගන්නට සුවිශේෂී වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ ඇයි කියලා ඔබතුමා කොහොමද අපිට? බොහොම හොඳ ප්‍රශ්නයක් කරා කිව්වා. ගොඩ ආයතන තියෙනවා. ගොඩ ආරාධන එනවා. ඉතින් ඒ වුණාට අපි ඉස්සල්ලාම බලන්න ඕනේ දෙයක් තියෙනවා මේ පිළිගත් ආයතනයක්ද කියන එක. සුවිශේෂීකම කියන්නේ ඇත්තටම Faculty of Business and Law තියෙන්නේ ESOFT Uni ආයතනය ඇතුලේ. ඉතින් එතකොට ESOFT කියන්නේ අවුරුදු 25ක අත්දැකීම් තියෙන අවුරුදු 25ක් සමරන ආයතනයක් ලංකාවේ. අවුරුදු 25ක් කියන්නේ ලොකු කාල සීමාවක්. ඒ වගේම ඇත්තට මේ අවුරුදු 25ක් එනවා කියන්නේ එතකොට තියෙන අත්දැකීම් බහුලයි. ඒ වගේම සුවිශේෂකම ගැන කියනවා නම් අපි ඇත්තටම ඇවිල්ලා non state degree holding body එකක්. ඒ කියන්නේ අපිට ප්‍රදානය කරන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. ඒක ගොඩ දිනකට නැති දෙයක් ඇත්තටම. විතාම සුවිශේෂී දෙයක්. ඒ වගේම අපිටම සුවිශේෂී කියලා ගත්තොත් එහෙම එකක් ගන්න පුළුවන් අපේ ESOFT University එකේ පහසුම state of the art facilities තියෙනවා. කියන්නේ ලංකාවේ ඕන කියන්නේ ඇත්තටම විදේශ විශ්වවිද්‍යාලයකට හොඳ විශ්වවිද්‍යාලයකට සමාන කරන්න පුළුවන් පහසුකම් අපේ තියෙනවා. ඒත් එක්කම ගත්තොත් එහෙම දැන් අර කිව්වා ගොඩ ආයතන වලට නැති දේවල් තියෙනවා. ඒතකොට ලංකාවේ හිතන්නකොත් එක දෙයක් ගත්තොත් එහෙම අපි Pearson BTech ආයතනේ ප්ලැටිනම් ස්පොන්සර් ලංකාවට එක්කෙනා ඉන්නේ. ඒ වගේම අපිට අත්දැකීම් තියෙනවා විදේශවල තියෙන. ඒතකොට ගත්තොත් එහෙම ලන්ඩන් මෙට්‍රොපොලිටන් යුනිවර්සිටි එකේ අපි එයාලගේ වගේම කිංස්ටන් යුනිවර්සිටි එකේ ලංකාවේ ඉන්න පාර්ට්නර්ස්ලා ඒ වගේම ලෝකල් යුනිවර්සිටි ස්ටේට් යුනිවර්සිටිස් වලත් පාර්ට්නර්ෂිප්ස් අපි පවත්වාගෙන යනවා. ඒ තුලින් ලබා ගන්න වැදගත්ම දේ තමයි පිළිගැනීම. ඒ කියන්නේ මොන හරි ආයතනයක කෝස් එකක් ඒ කියන්නේ පාඨමාලාවක් හදාරනවා කියන්නේ පාඨමාලා පිළිගන්න එපා. ඒ පිළිගැනීම අපෙන් ලැබෙන. ඒ තවත් ඉතා වැදගත් දෙයක් තියෙනවා. සුවිශේෂී කෙනකම කතා කරද්දී අපේ මොටෝ එකක් තියෙනවා education for everybody. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් affordable අධ්‍යාපනය හැමෝටම ලබා දෙන්න affordable education offer කරන ආයතනයක්. ඒ කියන්නේ ඒක තමයි අපේ සාමාන්‍ය අවුරුද්දකට ශිෂ්‍යෝ ඩිප්ලෝමා ඔක්කොම ගත්තාම 35000කට වැඩි ප්‍රමාණයක් අපි ප්‍රොඩියුස් කරනවා. ඉතින් ඒක තමයි ඇත්තටම ලොකුම සුවිශේෂීකම අපේ තියෙන. ඔව්. මේ affordable education කියන එක හරි වැදගත් කාරණයක් අපිට සමහර ඉස්සරහට කතා කරන්නට පුළුවන්. ඒ හැමෝටම අත්පත් කරගන්නට පුළුවන් වෙන්න ඕන කියන එක. 0117 572 572 0117 572 572 කියන මේ දුරකථන අංකයට ඔබට දුරකථන ඇමතුමක් ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ESOFT Uni එක වගේම School of Business and Law මේ පිළිබඳව ඔබට විශේෂයෙන් අවධානයක් යොමු කරන්නට උවමනාවක් තියෙනවා. වසර 25ක තියෙන මේ අත්දැකීම් අඛණ්ඩව මේක පවත්වාගෙන යනවා කියන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම ඉගෙනගත්තු ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාවන්ගේ තියෙන මේ විශ්වාසයත් එක්ක මේ විශ්වාසය රැක ගැනීම කියන එක මම හිතන්නේ අධ්‍යාපනයේ තියෙන අතිශයින්ම වැදගත් දෙයක්. දැන් වර්තමානයේ ESOFT Uni School of Business and Law තුල මේ සිසුන් අතර වඩා ජනප්‍රිය පාඨමාලාවල් ගොඩක් ඇති. මේ අය තෝරා ගන්නට. ඒ නිසා මම ඔබතුමියගෙන් අහන මොනවද මේ පාඨමාලා උන්ට තෝරා ගන්නට පුළුවන් සහ මේ ඇයි ඒවට වැඩිම ඉල්ලුමක් තියෙන හේතු? කොයි විදිහටද ඒක අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්නේ? ඔව් ව්‍යාපාර කළමනාකරණය ශාස්ත්‍රයේ ගොඩක් මානව සම්පත් කළමනාකරණය ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි වගේ අවස්ථාවන් වලට ගොඩක් දේශීය සහ විදේශීය මාකට්ස් වල ගොඩක් ඉල්ලුමක් තිබෙනවා. ඉතින් ඒ වගේ අධ්‍යාපන පාඨමාලාවලට
සිසුන්ගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම අපි තව දෙයක් කියන්න ඕනේ අපි අධ්‍යාපන ආයතනයක් විදියට බොහෝ විට අපි රැකියා අවස්ථා මොන වගේ පීට පටවලද තියෙන්නේ කියන එක අපි නිරන්තරයෙන්ම හොයා බලනවා. ඒ නිසා අපි අලුත් පාඨමාලා ගොඩක් හඳුන්වා දෙනවා. ඒ නිසා අපි කියන්නේ relevant කාලයට ගැලපෙන විදිහට අපේ අධ්‍යාපනය වෙනස් කරලා සිසුන්ට ලබා දෙන්න කටයුතු කරනවා. අධ්‍යාපනය යාවත් කාලීන වෙනවා නේද? යාවත් කාලීන කරන එක ඊටාම ඒක ගොඩක් වැදගත් දෙයක්. විශේෂයෙන්ම අපි දන්නවා සිසුන්ගේ සහ දෙමව්පියන්ගේ ලොකු නැඹුරුවක් තියෙනවා මේ නිකම්ම සහතිකයක් ලබා ගැනීමට වඩා කුසලතා පරිපූර්ණ කරන පාඨමාලාවලට ඒගොල්ලෝගේ සිසුන්ව ඇතුළත් කරන්න. ඉතින් ඒක තමයි අපේ පරමාර්ථය. ඔව් ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ නිසාම තමයි අපි මේ ESOP Unique ගැන School of Business and Law ගැන කතා කරන්නේ. යාවත් කාලීන වෙන පාඨමාලා affordable education එහෙම නැත්නම් මේක අත්පත් කරගන්නට පුළුවන් අධ්‍යාපනය සහ education for everybody නේද? හැමෝම වෙනුවෙන් මේ අධ්‍යාපනය කියන කාරණා එක්කම ඔබට යන්නට පුළුවන්කමක් තියෙනවා. මේ යාවත් කාලීන නව පාඨමාලා විශේෂයෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් එක්ක ඔබට ලබා ගැනීම මේක තමයි ඉතාමත්ම වැදගත් කාරණේ. අපි අර හැමදාම කියනවා වගේ අපි දැන් අර ගෝලීකරණය වෙලා ඉන්නේ නේද? ලෝකයේත් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට මේ අධ්‍යාපනය සඳහා ඔබට කොහොමද එතනින් එහාට තියෙන අවස්ථාව ඔබේ රැකියාව කොහෙටද ફોකස් කරන්න යොමු කරන්න කියන කාරණා ඔබට දැනගන්න පුළුවන් 0117 572 572 මේ දුරකථන අංකයට දුරකථන අමතුමක් දීලා සමහරට ඔබට පුළුවන්කමක් තියෙවි මම විශ්වාස කරනවා මම මොනවද ඉගෙන ගන්න ඕනේ කියන කාරණේ සාකච්ඡා කරගන්න. මම හිතන්නේ එතකොටත් ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා ඔබ තෝරාගන්න දේත් හරහා. දැන් ESOP Unique School of Business and Law හරහා ලබා දෙන මේ ජාත්‍යන්තර උපාධි පාඨමාලා මේක ඉතාමත්ම වැදගත්නේ නේද? අපි අර ඉන්ටර්නැෂනලි රෙකග්නිෂන් මේ උපාධි පාඨමාලාව මොනවද ඒ දේවල් අපිට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඇත්තටම අපෙන් ඉදිරිපත් කරන හැම දෙයක්ම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන පාඨමාලා. එතකොට අපේ ළමයින්ට ඇත්තටම අපි ඔප්ෂන්ස් දෙනවා. ලංකාවේ කොටසක් කරලා පිටරට කොටසක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වගේ පළවෙනි ඩිග්‍රී එක ලංකාවේ කරලා ඉතුරු පස්වත් උපාධිය පිටරට කරන්න. එහෙම නැත්නම් ඇත්තටම අපි ESOP ගත්තොත් අර සුවිශේෂී තව කාරණයක් තමයි අපේ ඩිප්ලෝමා ඉඳලා ආචාර්ය පය දක්වා කරන්න පුළුවන් ඕන්න ESOP එකට. එතකොට ළමයෙකුට අවස්ථාව තියෙන ඔප්ෂන් ගොඩක් තෝරගන්න. පිටරටකට යනවා කියන එක ඇත්තටම වියදම්කාර. සාමාන්‍යයෙන් අපේ ඩිප්ලෝමා එකක් කරලා ඉතුරු ටික පිටරට කරන සමහරට මිලියන් 12ක වගේ ඉතිරියක් කරගන්න අවස්ථාවක් ලබා දෙනවා. මොකද ජාත්‍යන්තර පිළිගැනීම නිසා කැමති විදිහකට තෝරගන්න පුළුවන් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අපිට ඇවිල්ලා කතා කරොත් අපිට වැඩිදුර විස්තර කියන්න පුළුවන්. يعني ගොඩ ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් ගොඩ ලොකු ඉතිරියක් කරගන්න පුළුවන් ලංකාවේ ශිෂ්‍යයෙකුට. يعني විදේශ විනිමයත් ඉතුරු කරගන්න පුළුවන් අපිට. අපි හරහා පිටරටකට යනවා නම් මෙහෙ ඉවර කරන ගන්නවා නම් කොටසක් මෙහෙ කරනවා නම් කැමති ඔප්ෂන් එකක් තියෙනවා. ඇවිල්ලා කතා කරොත් අපිට වැඩිදුර උපදෙස් දෙන්න පුළුවන් ඇත්තටම. සහ අර මේ දැන් පිටරට ජාත්‍යන්තර නීතිත් එක්ක සමහරවට අර වීසා ප්‍රශ්නයකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ පිළිගැනීම තියෙන. හිතන්නකෝ කිව්වම කැනඩාව ආය ගත්තොත් එහෙම වෙස් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ අපි කරන ඔක්කොම ඩිග්‍රීස් ඒ World Education Service එකට අනුගතයි. මොකද සමහර බ්ලැක් ලිස්ටඩ් ඒවා හැම තියෙනවා ලංකාවේ. ඒක රටන ළමයි හොයලා බලන්න ඕනේ දෙයක්. වැදගත් කාරණාවක් ඒක. ඉතින් ඒ නිසාම ඔබ මේ පිළිබඳව අවධානය යොමු කරන්න අපි අධ්‍යාපනය ලැබනකොට විශේෂයෙන්ම කොහෙන්ද ඉගෙන ගන්නේ කියන එකේ මේ මූලය හරි වැදගත්. ඒ නිසාම තමයි අපි මේ ගැන කතා කරන්නේ 0117 572 572 0117 572 572 කියන මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දෙන්නට පුළුවන්කමක් තියෙනවා. දීලා මේ විස්තර ආපහු පොඩ්ඩක් අහන්න. අහලා මේ කොහොමද මට ගන්න පුළුවන් උපාධි මොනවද මේ වගේ දේවල්. දැන් අධ්‍යාපනයේ විශේෂයෙන්ම වර්තමානයේදී මේ රැකියාව වෙළඳපොළ ජොබ් මාකට් එක ටාගට් කරලා තමයි අපි මේ අධ්‍යාපනය ලබා ගන්නෙ. අර කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ මේ සහතිකයකට අධ්‍යාපනය ලබා ගන්න කාලේ දැන් ඉවර වෙලා තියෙන්නේ. දැන් ඔබතුමියගේ මේ ආයතනයට පුළුවන්කමක් තියෙනවද මේ ජොබ් මාකට් එකට ඒ කියන්නේ ගැරන්ටි එක දෙන්න පුළුවන්ද? අපි මේකට හරියන ස්ටුඩන්ට්ස්ලා බිහි කරනවා, මේ ශිෂ්‍යයෝ බිහි කරනවා, උපාධිධාරියෝ බිහි කරනවා කියන කාරණේ. අනිවාර්යයෙන්ම ඒ ගැරන්ටි එක දෙන්න පුළුවන් අපිට. මොකද අපි දැන් අපේ කළමනාකරණ පීඨය, කළමනාකරණ හා නීති පීඨය ගත්තොත් එහෙම අපේ පාඨමාලාවල ගොඩක් විභාග අඩුයි. ඒක මම හිතන්නේ දැන් සිසුන්ට ඒ කියන්නේ පාඨමාලා පටන් ගන්න සිසුන්ටත් හොඳ ආරංචියක් වෙයි කියලා මම හිතනවා. මොකද විභාග වෙනුවට විභාගයෙන් අපි ගොඩක් කලාවට මතකය පරීක්ෂා කිරීමක් නේ කරන්නේ. ඒනට ඊට වඩා වැඩිපුර දෙයක් සිසුන්ට ලැබෙන ප්‍රසන්ටේෂන්ස්, රිපෝට් රයිටිං ස්කිල්ස්, ඒ වගේම දේශකයන් අපි ගෙන්නලා නායකත්ව වැඩමුළු ඒ වගේ දේවල් වලට තමයි අපි
වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ කියන්නේ පන්ති කාමරයේ දෙන අධ්‍යාපනයට අමතරව. මම හිතන්නේ ඒක ඉතා වැදගත්. මොකද රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අපේ අධ්‍යාපනය පොතපතට සහතිකයකට සීමා වෙන්නේ නැතුව, මොකද අපි සහතිකය අපි කොහෙටවත් යනකොට අරගෙන යන්නේ නැහැනේ. අපේ ඒ අපි ලබාගත් දැනුම අපි පෙන්වන විදිය තමයි වැදගත්. ඒක හින්දා අනිත් අය කොහොමද සුහඳව කටයුතු කරන්නේ, ටීම් එකක් විදියට වැඩ කරන්නේ කොහොමද, අනිත් අයට සවන් දෙන්නේ කොහොමද, රැකියාවක් කරනකොට ওই දේවල් තමයි අතරම ගොඩක්ම වැදගත්. personality development, පෞරුෂ වර්ධනය. ඉතින් ඒ වගේ දේවල් අපි දකිනවා සමහර රැකියාවල ගොඩක් හොඳ තනතුරු වල ඉන්න අයගේ ඒවා සමහර වෙලාවට පොඩි මදිපාඩුවක් අපි දකිනවා. ඉතින් අපිට ඇත්තටම අපේ ශිෂ්‍යයන්ගෙන් ඒක නෙවෙයි අපේ බලාපොරොත්තුව. අපේ ආයතනයේ නමත්, ඒගොල්ලොන්ගේ නමත්, ඒ වගේම රටේ නමත් ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිහට රැකියාවට, ඒ කියන්නේ දැනුමෙන් සහ පෞරුෂයෙන් පරිපූර්ණ සිසුන් බිහි කරන එක තමයි අපේ උවමනාව. මේක ඉතාමත් වැදගත් නේද? විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ අධ්‍යාපනයේ ફોකස් වෙලා තියෙනෙත් මේ විදිහට තමයි දැන්. අර exams කියන තැනින් පොඩ්ඩක් වෙනස් වෙලා නේද? ඉතින් ඒක නිසාම අර ස්ටුඩන්ට්ස් ලගේ රැකියා ඒ දේවල් ටික ඔක්කොම ફોකස් කරලා තමයි ඒ දේවල් වෙන්නේ. 0117යි 572යි 572 මේ දුරකථන අංකයට ඔබට දුරකථන ඇමතුමක් දෙන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් උසස් පෙළ විභාගයේ අවසන් වෙලා පොඩි සංක්‍රාන්ති සමයක සිසුන් ඉන්නේ නේද? ඒගොල්ලෝ හොයනවා මොනවද කරන්නේ, මම මොනවද කරන්න ඕනේ, මොනවා කරොත් මට හොඳ අවස්ථාවක් තියෙයිද කියන කාරණේ දෙමව්පියොත් එක පැත්තකින් හොයනවා, දරුවොත් හොයනවා. ඔප්ෂන්ස් ගොඩයි. මොනවද ඇත්තටම තියෙන ඔප්ෂන්ස්? ඒ කියන්නේ ඩිප්ලෝමා, ඩිග්‍රී, টොප් අප් ප්‍රෝග්‍රෑම්ස් මොනවද? කෙටියෙන් කියන්න ඇත්තටම අපේ ඩිප්ලෝමා වල ඉඳලා මම කිය පශ්චාත් උපාධිය. එතකොට අපි ගත්තොත් A level ළමයි ඉන්නවා, O level කරන කට්ටිය ඉන්නවා, A level පාස් වෙච්ච නැති කට්ටිය ඉන්නවා, පාස් වෙන්න බැරි වෙයි කියලා හිතන කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොටම අපේ ඇත්තටම උපාධියක් හදාරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ ඩිප්ලෝමා ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා ඩිග්‍රී එකක් කරන්න අවස්ථාව තියෙනවා, ඩිග්‍රී කරලා මාස්ටර්ස් එකක් කරන්න අවස්ථාව තියෙනවා. ඇත්තටම A level කරපු කට්ටිය ඉන්නවා නම් එයාලට කෙලින්ම අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඩිග්‍රී එකට එහෙම නැත්තම් ඔය මෙන්න මේ කියවාගේ විභාග වලට බය වාය කට්ටිය ඉන්නවනම්, එපාලා ඉන්න කට්ටිය ඉන්නවනම් අපේ තියෙනවා BTech High National Diplomas. ඒවා හරහා අපේ තියෙන ඕන තරම් පාත්වේස් තියෙනවා. ඒ කියන්නේ බිස්නස් මැනේජ්මන්ට් ගත්තාම travel and tourism, hospitality, entrepreneurship ඔය වගේ ඕනේ පාත්වේ එකට යාලට එන්න පුළුවන් බය නැතුව. A level result එක මොනවා වුණත්, ඒ කියන්නේ අපේ ඩිප්ලෝමා එකක් කරා එන්න පුළුවන්. ඒ වගේම O level කට්ටියටත් මට ඇත්තටම පණිවිඩයක් තියෙනවා කියන්නේ O level කරමු කෙනෙකුට A level කරන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැහැ දැන්. ගොඩක් වෙලාවට ওই ඩිප්ලෝමා ෆවුන්ඩේෂන් ඩිප්ලෝමා එකක් කරා අපේ එයාලට ඩිග්‍රී එකට කෙලින්ම යන්න පුළුවන්. ඩිග්‍රී එකට විතරක් නෙමේ පශ්චාත් උපාධියකට ඕන නම් ආචාර්ය උපාධිය දක්වා යාමට අවස්ථාව තියෙනවා දැන්. එක පැත්තකින් අර විභාග වලට බයයි කියලා කියනවා නම් එයා මානසික තත්ත්වයක් තියෙන නිසා මේ දේවල් තියෙන්නේ. පොඩි සමහර අයට තියෙනවා බියතාවයක් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසාම 0117යි 572යි 572 මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දෙන්න ඔබ දීලා මේ අහන්න මේ මොනවද කරන්න පුළුවන් වෙන්නේ, මම ඉන්නේ මේ තත්ත්වයක, මම මේ දේවල් කරලා තියෙන්නේ, මට කොතෙන්ද යන්න පුළුවන් වෙන්නේ, මගේ ටාගට් එක මෙතන කියන කාරණේ කිව්වොත් එimhe මේ ඉන්න විශේෂඥවරු ඔබට උපදෙස් දෙවි මේ විදිහට ඔබේ ගමන් මාර්ගය සකස් කරගන්න කියන දේත් එක්ක. දැන් ඉසෆ්ට් යුනි හි බිස්නස් ඇන්ඩ් ලෝ මේ දැන් බිස්නස් හෝ එහෙම නැත්නම් ලෝ ක්වොලිෆිකේෂන් එක ගන්න කෙනෙකුට විවෘත වෙන්නේ මොන වගේ රැකියා අවස්ථාවන්ද? දැන් මේක අහගෙන ඉන්න අය කල්පනා කරන්න පුළුවන් වෙයි අපි දැන් ක්වොලිෆිකේෂන් එක සම්පූර්ණ කරනවා, අපිට මොන වගේ රස්සාවකටද යන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ ඒක කොහොමද? ඔව් දැන් කළමනාකරණ හා නීති පීඨය කිව්වම විශේෂයෙන්ම කළමනාකරණය ගත්තාම අපිට මොන වගේ රැකියා අවස්ථාවකට ගියත් හොඳට හැමදේම කරගන්න පුළුවන් අය ඇත්තටම ඒගොල්ලෝ ගොඩක් ලොකු ඇසට් එකක් කියන්න පුළුවන්. මොකද අපි මොන වගේ ප්ලෑන්ස් තිබ්බත් හැමදේම කළමනාකරණය කරගන්න ඕන අය ඉන්න ඕනේ හැම ක්ෂේත්‍රයකම. ඒ කියන්නේ තමුන්ගේ ව්‍යාපාරය වුණත් ඒකත් ඇත්තටම ගොඩක් වැදගත්. තමුන්ගේ ව්‍යාපාරයකටත් ගොඩක් අපි දකිනවා අපේ සිසුන් අධ්‍යාපනය ඉවර කරලා තමන්ගේම ව්‍යාපාර පටන්ගෙන ගොඩක් ඒවා දියුණු කරලා ඇත්තටම අපිට ගොඩක් සතුට වෙන්න පුළුවන් තැන්වල ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒකට අවශ්‍ය කරන විශ්වාසය තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න දෙනවා වගේම රැකියාවක් පටන්ගෙන ඒ රැකියාවේ ඉදිරියට යන්න. මොකද අපිට රැකියාවක් පටන් ගන්න එකම නෙවෙයි අපි බලන්න ඕනේ අපිට ඒ රැකියාව ඉදිරියට යන්න පුළුවන්ද, වෙන ශාස්ත්‍රයකට උනත් යන්න පුළුවන්ද කියන ඒ ස්කිල් සෙට් එක ලබා දෙන එක තමයි අපි කරන්නේ. ඒ වගේම තව අපි ගොඩක් අපේ ස්ටුඩන්ට්ස්ලාට තව අපි ඇඩ්වාන්ටේජ් එකක් දෙනවා. අපි අවබෝධතා ගිවිසුම් වලට එළඹලා තියෙනවා ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් එක්ක. එතකොට ඒ හරහාත් අපි ඔවුන්ට ලොකු අවස්ථාවක්
අවස්ථා ලබා දෙනවා ඒ කියන සමාගම් වලට තියෙන රැකියා අවස්ථාවලට ඒගොල්ලන්ට යොමු වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම අපි නිතර ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් කරලා ඒගොල්ලන්ට ඒ අවස්ථාවන් ලබා දෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා සිසුන්ට අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ වගේ අධ්‍යාපනයට එහා ගිය දෙයක් ඔකට දැනුම වගේම ඔයගොල්ලන්ගේ පෞරුෂ ඩිවලොප්මන්ට් එක ඒ වගේ හැම දෙයක්ම ලබා ගන්න ඔවුන් ගෙවන ඉන්වෙස්ට්මන්ට් එකට ලොකු රිටර්න් එකක් ලබා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒක හොඳ වචනයක් නේද? ඒක ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් එකක් කියන එක. පොඩි දෙයක් එකතු කරන්න පුළුවන්. ඇත්තටම අපි කිව්ව affordable education ගැන. ඉතින් ඇත්තටම අපේ intake එක තියෙනවා ඊළඟ පෙබරවාරි වල පටන් ගන්නවා. දැන් affordable intake අපි කියපුවාම education කියපුවාම මොකද්ද කියලා බලනවානේ. ඉතින් අපේ මේ intake එකට එන කට්ටියට ඇත්තටම අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ foreign degree එකක් කරන්න. මම කිව්වා අර සල්ලි ඉතුරු කරගන්නවා කියලා. මාසෙකට රුපියල් 40000ක් වාගේ වාරිකයකට යටත්ව ওই foreign degree එකක් පටන් ගන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා මේ පෙබරවාරි intake එකේ. so ඒ කියන්නේ අපි ඇත්තටම ආරාධනා කරනවා. මොකද රුපියල් 40000ක් කියන්නේ ඇත්තටම ලොකු ගාණක් නෙමෙයි. ඒක ෆොරින් ඩිග්‍රී එකක් රට ගිහිල්ලා කරනවා නම් මිලියන් 16ක් වාගේ ඉඳුන් හිටුම් එකක් ජනගා අනිවාර්යයෙන් මේ වාගේ ගාණ ඒක ඉතුරු කරගෙන වෙන් වෙලා එහෙම යන්න වෙනවනේ. ඔව් ඉතින් අනික රුපියල් 40000 කියන එක මම හිතන්නේ දැන් ඇත්තටම ලොකු ගාණක් නෙමෙයි. ඉතින් ඒ affordability එක අපි ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ intake එකට එනවා නම් ඒ කට්ටියට ඒ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඕන්න ඒ නිසාම දැන් ඔය උසස් වල අවසන් වෙලා අර සංක්‍රාන්ති සමයේ ඉන්න අයට හොඳ දෙයක් සහ අනිත් අයටත් පුළුවන්කමක් තිබෙනවා. අර කිව්වා O level වලින් එහෙම යන්නත් පුළුවන්කම තියෙනවා. විවිධ අවස්ථා තියෙනවා නේද? විවිධ අවස්ථා තියෙනවා. අතට ගොඩක් ඇත්තම කියන මගේ පුතත් මේ දැන් එයා ඒ මාස්ටර්ස් එක කරනවා කොලම්බියා යුනිවර්සිටි එකේ අවුරුදු 22යි. එයා ආවේ ওই පාත් එක කරා A level කරා නිකන් කරේ. එයා A level කරන්න කලින් ඩිග්‍රී එක ඉවර කරා. ඔව් පාත්වේස් ගොඩක් තියෙනවා. හරි විවෘතයි දැන් මේක. ඒ නිසාම ඔබ හරි තැනකින් අධ්‍යාපනය ලබන්නට ඕනේ. 0117යි 572යි 572 ඔබට eSoft Uni ඔබට කතා කරන්න පුළුවන්. කතා කරලි වෙලා ඔබේ අධ්‍යාපනය සඳහා වනි අවස්ථාව හදා ගන්න පුළුවන්. ඒ නිසා මම කෙටි වශයෙන් ඕක කියනවා දැන් මේ එන ස්ටුඩන්ට්ස් වලට මොන වගේ ෆැසිලිටිස් තියෙන්නේ Uni එක ඇතුලේ. ඇත්තටම අපි මම කලින් කිව්වා වගේ ජිම් වල ඉඳලා එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරන්න හැම දෙයක්ම අපි යුනිවර්සිටි එකේ තියෙන අත්දැකීම ලබා දෙනවා යාලට. මොකද විශ්වවිද්‍යාලයක අත්දැකීම ලබා දෙනවා. කියන්නේ ස්ටුඩන්ට් කවුන්සිල්ස් වල ඉඳලා කිය පෞරුෂ වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. හැම දෙයකටම ළමයි අපි යොමු කරනවා. මොකද අපි ඇත්තටම ළමෙක් එළියට දාන්න ඕනේ අර පෞරුෂ වර්ධනය කරලා. නැත්තම් අර මොකද පොතේ ගුරෙක් නෙමෙයිනේ ඇත්තටම නේද? ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ. අපි කියන්නේ ඒ ළමයා පුෂ් කරනවා කොච්චරවත් මේවා දේවල් කරන්න කියලා. ඒ කියන්නේ ඇක්ටිවිටීස් වලට යොමු වෙන්න කියලා. මොකද ඇත්තටම හරි වැදගත් ඒක. මොකද කියන්නේ විදේශ විශ්වවිද්‍යාලවල ඒක කම්පල්සරි දෙයක්. ඔව් කම්පල්සරි ඒක අනිවාර්ය දෙයක් වෙනවා. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දැන්. මොකද එයාලා ඇත්තටම දැන් අපේ තියෙන සමහර කරිකියුලම් එක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඉන්ටර්විව් සිමියුලේෂන් ඒ වගේ දේවල්ත් කරිකියුලම් වල ඇසෙස්මන්ට් මෙතඩ්ස් ඉතින් අපි යූස් කරනවා. ඉතින් එතකොට ඇත්තටම අපි එළියට දාන්නේ අර මොකද කියන්නේ රැකියාව විරහිත උපායධාරී කරන්න වෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි. කම්ප්ලීට් ප්‍රොඩක්ට් එකක් කියන්නේ හැම අතින්ම ඕල් රවුන්ඩ් ප්‍රොඩක්ට් එකක් තමයි අපි එළියට දාන්නේ. ඒක මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක් MBA එකක් වෙන්න පුළුවන්. අන්ඩර් ග්‍රැජුවේට් ලෙවල් එකක් වෙන්න පුළුවන්. අපි අපේ මේන් කියන්නේ වැදගත්ම දේ තමයි අපි ළමයව ට්‍රාන්ස්ෆෝම් කරනවා. අර කිව්වා වගේ වෘත්තිකයෙක් විදිහට එයාගේ කැරියර් එක ඩෙවලොප් කරගෙන ඉදිරියට යන අවස්ථාවක් ගන්න පුළුවන් වෘත්තිකයෙක් විදිහට. සහ මේකේ ඊටම වැදගත් දෙයක් තියෙනවා. තමුන්ගේ ව්‍යාපාරයක් ඔබ කරනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මේ මූලික දැනුමත් මේ හරහා ලැබෙනවා. ඒක නිසාම දැන් ඔබ හිතනවා නම් මට ඕනේ මගේ බිස්නස් එක තමයි ඩෙවලොප් කරන්න කියන ඒත් මේ ඉගෙන ගන්න. ඔය ඉතින් අපේ එන්ටර්ප්‍රෙනර්ෂිප් මේ පාත්වේ ඉඳලා තියෙනවා. මම කලින් කිව්වා වගේ අපි HND වගේ ගත්තොත් මේ එතන ඉඳන්ම අපිට එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන එක ඉගෙන ගන්න පුළුවන්. ඒ ස්පෙෂැලිටි එකක් තියෙනවා. ඒක නිසාම දැන් ඔබට කතා කරන්න පුළුවන් 0117යි 572යි 572 කියන මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දෙන්න. දුරකථන ඇමතුමක් දීලා ඔබට පුළුවන්කමක් තියෙනවා ඔබේ අධ්‍යාපනයේ මේ රැකියාව වෙළඳපොළ සහ ජාත්‍යන්තරය ටාගට් කරලා ඉවරලා ඔබට ඉගෙන ගන්න පුළුවන්කමක් තියෙන නිසා අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද? ආරාධනා කරන්න තමයි තියෙන්නේ සිසුන්ට. ඒ වගේම අපේ අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රීස් ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් තියෙනවා. ඉතින් අපි දැකලා තියෙනවා අපේ සිසුන් මේ උපාධි හදාරලා ඒ කියන්නේ ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරවත් ඉතාම හොඳ තැන්වල ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම සතුටක්. ඒ වගේ විශේෂයෙන්ම පශ්චාත් උපාධි මම මැනේජ් කරන්නේ එතන. ඉතින් ඇත්තට මේක ලොකු සතුටක්. ඒ කියන්නේ රැකියාවක් කරන ගුරුවරයෙක්ට වඩා ඇත්තටම ගොඩක් සතුටක් ලැබෙනවා ඒකෙන්. ඉතින් ඒ වගේ
හැම සිසුවෙක්ටම ඒ අවස්ථාව ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. අවස්ථාව ගන්න කියන ආරාධනය තමයි අපිට. අවස්ථාව ගන්න කියන එක තමයි කියන්නේ. ඒ නිසාම affordable education. education ඒ නිසාම ඔබට 0117 572 572 කියන මේ දුරකථන අංකයෙන් දුරකථන ඇමතුමක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි. අද දවසේ සහභාගී බොහොම ස්තුතියි. දැනුවත් කිරීමට.